සුනාමි කියන්නේ දෙවියන්ගේ සාපයක්ද නැහැ එක බොරු දේශපාලන රැවටිල්ලක්මයි මුට්ටි ගඟට දැම්මොත් කොවිඩ් නැති වෙයිද මේ මෝඩකම් දැකලා බුද්ධියක් ඇති කෙනෙක් පිළිගනීද විද්‍යාව පස්සේ කළා දේශපාලනය කරන හැටි බලන්න නුගත්කමට මුවාවී නාටරඟ පාන හැටි බලන්න වේදිකා කතාවල කිසිම තර්කයක් නැහැ තෙල් සත්‍යයන් පිළිගන්න කෙනෙකුත් නැහැ මිනිසුන් මුලා කරන ව්‍යාජ ප්‍රචාර මේ පොළොවේ විනාශයට ප්‍රධානම හේතුවයි සුනාමි කියන්නේ භූතැටි චලනයෙන් සුනාමි ඇති වෙන්නේ භූගෝලීය දැනුම නැතිව බොරු කතා කියන්නේ ඇයිද බ්‍රිතාන යුගයේ සිටම වනාන්තර විනාශ කෙරුණා කඳු කරේ නායම ජේද වාචකයකි ස්පංජ සහ නංගුරම් බලපෑම වනාන්තරවලට අහිමි වූ නිසා ගංවතුර සහ නායෑම් මෙහි දිගින් දිගටම සිදුවේ එදා විජේවීර විකල්ප මඟකින් හනගු නැගුවා අද වැරදි පටවමින් දේශපාලනයෙන් ජීවත් වෙනවා ලෝක සෞඛ සංවිධානය කියපු දේ ප්‍රතික්ෂේප කළා මලසිරුරු භූමදානෝ කරපුලුස්සා සතුටු වුණා බලතන්හාව නිසා එදා නිහඬව සිටි අය අද වේදිකාවල දිශාපයන් මෙන කතා කරන්නේ කෙසේද විද්‍යාව පරාජය කරන්න යාජ ප්‍රචාරයක් මූලික අයිතිවාසිකම් උදුරා ගැනීම සාධාරණද දේශපාලන ව්‍යාජත්තර රටටම හෙළිදරව් වේවා විද්‍යාව සහ සත්‍යය රට පුරාම ජයගනීවා අවදිවන්න මිනිසත් බව උදෙසාවදිවන්න ව්‍යාජනායකයින්ගේ වෙස්මුහුණු ගලවා දමන්න